සෙනසුරු ග්‍රහයට වලලු ගොඩක් තියෙන ඔයගොල්ලෝ දැකලා ඇති දන්නවා. ඉතින් මේ වලලු හැදුනේ අතරම ඩයිනෝසර් ඉපදුනාටත් පස්සේ කියන එක තමයි දැනට තියෙන ප්‍රබලම මතය. ඒ වගේම මේ වලලු තව ටික කාලයකින් අතුරු දහනවා. ඉතින් ඒ නිසා අතුරු දහන වෙන කලින් බලන්න ඕනද කියලා අපි බලමු මේ වීඩියෝ එකේ. ඉතින් සෙනසුරු ග්‍රහය මේ ගේ හදක්. එහෙම නැත්නම් ඒ ළඟින් ගිය වල්ගාතාවක් සෙනසුරු ග්‍රහයේ ගෲප් එකට අහු වෙලා කෑලි වලට කැඩිලා අයිස් කුට්ටි සහ ගල් කුට්ටි වලින් හැදිච්ච වලාකුළු සෙට් එකක් තමයි මේ ඇත්තටම තියෙන්නේ බෙල්ට් එක. ඉතින් මේ රින්ග්ස් හරිම තින් එහෙම නැත්නම් හරිම ඝනකමින් අඩුයි. හැබැයි ලොකු වලාසල පැතිරිච්ච රින්ග්ස් 7ක් සෙනසුරු ග්‍රහයට තියෙනවා. මේවා ඇතුළේ ඉන්න මෙඩියට A B C D E F G කියලා නම් කරලා තියෙනවා. ඉතින් මේ වලාකුළු වගේ තියෙන මේ රින්ග්ස් ටික හරිම ලස්සනට දිලිසෙනවා. වැදගත්ම දේ මේවා තව අවුරුදු මිලියන 100කින් වගේ කාලෙකින් නැති වෙලා යන්නත් නියමිතයි. මොකද සෙනසුරු ග්‍රහයේ ගුරුත්වය නිසා මේ රින්ග්ස් වල තියෙන කොටස් ඝන ද්‍රව්‍යනේ මේවා. අයිස් කෑලි සහ ගල් කෑලි. ඉතින් මේ ගල් කෑලි සෙනසුරු ග්‍රහයේ ගුරුත්වය නිසා ග්‍රහලෝකය ඇතුළට වැටෙනවා. ඒ වගේම සමහර ඒවා අයිස් එහෙම වාෂ්ප වෙලා යන්නත් නියමිතයි. ඉතින් තව අවුරුදු මිලියන 100කින් විතර සෙනසුරු ග්‍රහයේ වලලු අපිට දකින්න නැති වෙයි. සෞර ප්‍රමාණය තියෙන ලස්සන ග්‍රහලෝකයක්. ඒ ලස්සන යට ඇවිල්ලා අවුරුදු මිලියන 100ක් විතර වෙන්න පුළුවන්. ඒ වගේම තව අවුරුදු මිලියන 100කින් එයාගේ ලස්සන නැති වෙලා තවත් අනිත් ග්‍රහලෝක වගේ බෝලයක් බවට පත් වෙන්න පුළුවන්.